අයියා අපිට කියන්නේ මේ රටේ ඉන්න සෙබලියෝ නැවේ රණවිරුවෝ කියලා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාන්. මේක දැන් අපිට අපි කියලා තියන්නේ දැන් අර අපේ එම්පිලා ඉන්නවා සමහරු ගිහලා ටැප් එක ඇරිනවා. සමහර ගිහලා ওই පාරවල් වල තියෙන පොඩි මේවට ගිහලා සීමෙන්දි දානවා. සමහර ගිහලා ওই බ්ලොක් කරලා අරගෙන අවිල්ලා මේ බිත්ති ගදනවා. දැන් මේ රට මේ this is a parliament. කරුණාකරලා දැනගන්න මේක පාර්ලිමන්ට්. MP කියන්නේ සමහරවට තේරෙන්නේ නැතුව MP කියන්නේ මොකද්ද කියලා member of parliament. එතකොට MP කියන එක ඔය ගෞරවයක් තියෙනවා. සමහරව ඇවිල්ලා කියනවා නගිටලා පිස්සු ටිකක් මේ රටේ ඉන්න ගෑ ගන්න එපා බබාලා වාඩි වෙන්න අහන්න අපි කියන එක. අයි අද ඔය කුඩු ගාලා ආයෙ සත දාන්න පටන් ගත්තා. ඒ කුඩු ගානේ නවිට ඕවට ගෑ ගන්න මේ කුඩු ගාපු MPලා දැන් එකෙක් නගිටලා කියන්නේ ප්‍රභාකරන් රාෂ්ට්‍රවාදී කියලා. නෑනේ ඉස්සරහත් නෑ පිටපස්සෙත් නෑ. හැබැයි අපේ සබලියෝට කියන්නේ මොකද්ද? අපේ රණවිරුන්ට කියනවා සබලියෝ කියලා. ඔයගොල්ලෝ හොඳ බණ දිනවන කවුරු හරි මම බලා දෙන්න. මගේ විනාඩි 9ක් තියෙනවා මම දෙන්න. කවුරු හරි නැගිට ඔන්න එනවා බික්කොච්ච නయ్యා. අපිට කියන්නේ මේ රටේ ඉන්න සබලියෝ නැවේ රණවිරුවෝ කියලා. නැත්තම් කියන්නේ ප්‍රභාකරන් රාෂ්ට්‍රවාදී කියලා. එයාටත් කියන්න බැරුව ඉන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඒ තරමට මේක රට වැඩිලා තියෙන්නේ. තව කල් යනකොට අපිට සමහර වෙලාවට තව කල් යනකොට දැන් නැවේ අපේ ජනාධිපති ප්‍රයිම් මිනිස්ටර් ඒ වගේ කට්ටිය LGBTQI ප්‍රොමෝට් කරන්න පුළුවන් වීඩියෝ දාලා. ඒ විදිහට අපේ රට ගිහිලා තියෙන්නේ. මේක දිසිස ඔයගොල්ලෝ දැක්කම අපේ රට කියන්නේ අපේ ලෝකයේම අපේ රටට ජංගිසි ගෞරවයක් තියෙනවා. ශ්‍රී ලංකා කියන pearl of ocean of Indian Ocean. එතකොට අපේ රටට LGBTQI ප්‍රොමෝට් කරනවා. හැබැයි අපිට කවදාවත් මේ අර කෝපරල් පනිෂ්මන්ට් එක තියාගන්න බෑ. ඒක වැරදි කියලා කියනවා. තවත් කල් යනකොට ඒක ප්‍රශ්න වෙනවා. තවත් මං කියන්න. අහන්න. හරිද? දැන් අපි කියනවා අපි කිව්වා මෙච්චර කාලේ අපි බස් වල ගිහිල්ලා දේශපාලනයක් කරනවා කියලා. හොඳයි. අපි මේ ට්‍රේන් වල ගිහිල්ලා දැන් සමහර වීඩියෝස් දැම්මා ට්‍රේන් වල. අවිලා බලන්න ඔය අපේ මේ මාධ්‍ය වල තියෙන ගේ එක තමුන් සමහරුන්ට කාර් දෙකයි සමහරුන්ට වාහන තුනයි. දැන් මේ තව 2000ක් ගෙන්නනවලු එම්පිලාට දෙන්න. අපි ආවේ මේ අපේ සල්ලි වලින් අපේ ඩයස්පොරා සල්ලි වලින් මං කිව්වා මගේ ටෝටල් ඇසෙට් එක අද මං ගාව තියෙන ලක්ෂ 18යි. ඊට වඩා කොයිර සල්ලි තියෙනවා නම් අරන් දෙන්න මම තියාගන්න. හැබැයි ඒක එම්පි කෙනෙකුට නැගිටලා කියන්නේ උන්ගේ වත්කම් බරගම් එක ඩෙන්ටි කාඩ් නම්බර කියන්න පික්කොච්චි නయ్యාට අහන්න එයාගේ ඩෙන්ටි කාඩ් නම්බර පුළුවන් නම් කියන්න බෑනේ. බඩේ විකුණලා පාම් විකුණලා දැන් මේ මාත්‍ය වල ගිහලා අඩුවා මං දැන් මේ කෙසල් කෙඩි ගත්තා රයිස් ගත්තා මට මේ මිනිස්සු සල්ලි දුන්නා පාන්න කියලා නෑ මං කියනවා පරුප්පු කියලා. වෙඩේ දින උඹලාට කියලා පුළුවන් නම් නැගිටලා කියපළ ඔයගොල්ලෝගේ ඩෙන්ටි කාඩ් නම්බර එක. මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරු තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා ඒකට දරින්න පොඩේද. හරිද? එතකොට මට අහන්න කැමති ඔයගොල්ලෝ වත්කම් බරකක්. මෙච්චර කාලේ කිව්වා අපිට සල්ලි නෑ. අපි ප්‍රභු ජාතියක් නෙවෙයි. අපි සාමාන්‍ය මිනිසුන්ගේ ජාතිය කියලා කිව්වා. දැන් වෙන්නේ මොකද්ද? දැන් බලුවම ඔයගොල්ලෝගේ වත්කම් බරක නාමල්ට වඩා වැඩි. දැන් බලුවම මේ ජෝතිරගේ එයාගේ එකට වඩා වත්කම් බරක වැඩි. එතකොට මට මේ කියන්නේ හිනාවක්. එතකොට ඔබතුමාලා මේකට කියන්නේ ක්‍රියාවලිය මොකද්ද? දැන් ඔයගොල්ලෝ කියනවා අපිට සල්ලි නැහැ කියලා. සල්ලි නැත්තම් සමහර කියනවා තමන්ගේ බබාලාගේ මොකද කියන්න ඕන කියන්නේ කිසි අවුලක් නැහැ. මේ තමන්ගේ බබාලාගේ පියුබර්ටි සෙරිමනි වලට මිනිස්සු ඇවිල්ලා සල්ලි දුන්නා. හොඳලාට මට බබයක් නැහැ. නැත්නම් මට කියන්න තිබ්බා මගේ බබාගේ පියුබර්ටි සෙරිමනි වලට තමයි මේක සල්ලි ආවේ කියලා. ඒ නිසා මට කෙල්ලෙක් නැති